හැමෝටම good evening. මාව හෙනවද? ළමයි මාව හෙනවද? හරි. මම හිතනවා මාව හෙනව ඇති කියලා හැමෝටම. හැමෝම බොහොම සාදරයෙන් පිළිගන්නවා Infotech ආයතනයට. Infotech කියලා කියන්නේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 14 තියෙන ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව තියෙන ආයතනයක්. ඉතින් මේක ලංකාවේ අංක 1 ICT certification program එක. ඒ නිසා ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ අංක 1 ICT certification program එක කරන ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 14න් තියෙන හොඳම විශ්වවිද්‍යාලයක් එක්ක වෙන හොඳම විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආයතනයකට. එතකොට මොකක්ද Foundation in Information Technology කියලා කියන්නේ? නැත්නම් FIT කියලා කියන්නේ මොකක්ද? FIT කියලා කියන්නේ පුතේ දැන් මේ වෙනකොට ඔයාලා ඇවිල්ලා උසස් පෙළ විභාගයට මුහුණ දීලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වෙලා හෝ උසස් පෙළ විභාගයේ ගොඩාක් හොඳ සාමාර්ථයක් ලබා ගන්න බැරි වුණ අය මෙතන ඉන්නේ. හැබැයි එහෙමයි කියලා ඒක අපේ ජීවිතය නෙමෙයි. උසස් පෙළ හැමෝටම පාස් වෙන්න බෑ. ඒ වගේම උසස් පෙළ පාස් වෙන්න බැරි වුණා කියලා ඒ අයට ඉදිරියට යන්න බැරි කමකුත් නැහැ. ඕන තරම් අවස්ථා තියෙනවා. අන්න ඒ අතරින් තියෙන හොඳම අවස්ථාව තමයි අනාගත ලෝකයේ ස්පර්ශ කරන්න. තොරතුරු තාක්ෂණික ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්න ඔයාලා තෝරගෙන තියෙන මේ පාර. ඒ පාරට හොඳම තැන තමයි FIT කියලා කියන්නේ. මොකද Foundation in Information Technology. එතකොට මොකක්ද Foundation in Information Technology කියලා කියන්නේ? මේක සහතික පත්‍ර පාඨමාලාව. කවුද මේක කරන්නේ? මේක කරන්නේ Infotech ආයතනය. කාත් එක්කද මේක කරන්නේ? කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක. එතකොට ඔයාලා දන්නවා මේ ටික. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක මේක කරනවා නම් මේකේ මොකක්ද විශේෂත්වයක් තියෙන්න ඕන නේද? ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා පුතේ. ඒ තමයි FIT කෝස් එක කරන ඔයාලා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ තියෙන ඔබට ලබා දෙන PIT කියන උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලක් කෙනෙක් බවට පත් වෙනවා. තේරුණාද? එතකොට ඔයාගේ A level result එක මොකක් වුණත් ඔයා FIT කරනවා නම් නැත්නම් Foundation in Information Technology course එක කරනවා නම් ඔයාට පුළුවන් ඒකට පස්සේදී කැම්පස් ගිහිල්ලා ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න. එතකොට ඔයාලට තේරෙනවද උසස් පෙළ සමත් වීමම උපාධියක් ලබා ගන්න තියෙන එකම සුදුසුකම නෙමෙයි කියලා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් නම් හොඳයි. නමුත් යන්න බැරි වුණා කියලා නෑ. ඔයාලට උපාධිය දක්වා යන ගමන යන්න පාර හතර දෙනවා. එතෙන්දී FIT course එකේ විශේෂම කියන්න ඕනේ පුතේ මේක SLQF level 2 certificate එකක් දෙනවා. ඔයාලා දන්නවා NVQ level 4 කියන certificate එක. නැත්නම් ජාතික වෘත්තිකය වෙනුවෙන් ලබා දෙන තත්ත්ව සාහිත්‍යයක් NVQ level 4 කියලා කියන්නේ. National Vocational Qualification. එතකොට පුතාලට මේ කෝස් එක කරාට පස්සේ NVQ level 4 වගේම certificate එකක් නැත්නම් සහතිකයක් හම්බ වෙනවා SLQF level 2. ඒ කියන්නේ ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහතිකයක් දෙනවා ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධිය හදාරන්න සුදුසුකම්ලාභියෙක් කියලා. මේක ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන සහතික පත්‍ර පාඨමාලාවක්. ඒක නිසා A level පාට කැම්පස් යන්න බැරුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න උපාධියකට යන්න පාර හැදිලා තියෙනවා. කාටද මේක කරන්න පුළුවන්? ඉස්කෝලේ අයට කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් O level ලියපු අයට පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලා වගේ after A levels වලට කරන්න පුළුවන්. උපාධියක් කරන ගමන් ඉන්නවා නම් යම් කෙනෙක් එයාටත් කරන්න පුළුවන්. ඒ වගේම ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් ජොබ් එකක් හොයන කෙනෙක් ඉන්නවා නම් බොහෝම වටිනවා මේ FIT course එක. ඒ වගේම ජොබ් එකක් කරන කෙනෙකුටත් මේක වඩාත් සුදුසුයි. එතකොට වයස් සීමාවක් නැහැ පුතේ. ඉස්කෝලේ යන කෙනෙක්ටත් කරන්න පුළුවන් කියලා කියන්නේ මේකේ වයස් සීමාවක් නැහැ. ඒ වගේම කිසිම ලොකු සුදුසුකමක් අවශ්‍ය නැහැ. ඔයාට ලියන්න පුළුවන් නම්
ඔයාට කියවන්න පුළුවන් නම්, ඔයාට කතා කරන්න පුළුවන් නම්, ඔයාට යමක් කියන දේ තේරුම් ගන්න පුළුවන් නම්, ඔයාට ඒ සුදුසුකම හොඳටම තියෙනවා. එතකොට ඒ විදිහට සුදුසුකම් ටික අරගෙන එන ඔයා FIT කෝස් එක කළාට පස්සේදී ඔන්න බලන්න ඔයාට මේ ස්ලයිඩ් එකේ බොහොම ලස්සනට තියෙනවා පුතේ. FIT කරලා ඔයාට කෙලින්ම එන්න පුළුවන් BIT උපාධියට. ඒ කියන්නේ FIT එක මාස 3යි. තේරුණාද? මාස 3කින් FIT කෝස් එක කළාට පස්සේදී ඔයාට පුළුවන් ජූලි මාසයේදී උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න. ඔන්න ඔතෙන්දී ඔයාලට ලොකු chance එකක් තියෙනවා. මොකක්ද? ඔයාලත් එක්ක උසස් පෙළ ලියලා රිසල්ට්ස් ආපු යාළුවෝ තව අවුරුද්දක් එකමාරක් ඉන්නවා. කැම්පස් එකට යන්න. හැබැයි ඔයාලා රිසල්ට් ලැබිලා මාස 3කින් ඔයාගේ උපාධි පාඨමාලාව පටන් ගන්නවා FIT කෝස් එක කරලා. කොහොමද ඒක? සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නේද මයි පුතාලට. එතකොට පුතේ මේක තව විශේෂතා කිහිපයක් තියෙනවා. ඒ තමයි පුතාලට පුළුවන්කම තියෙනවා FIT කෝස් එක කරලා. දැන් ඔයා A level second try එක කරනවා කියලා හිතන්නකෝ. FIT කෝස් එක කරලා ඔයාට එතනින් නවතින්න පුළුවන් සහතික පත්‍රලාභියෙක් විදිහට. එහෙම නැත්නම් second try එක කරන ගමන් ඔයාට පුළුවන් DIT එක කරන්න. ඒ කියන්නේ Diploma in Information Technology. FIT කෝස් එක කරලා BIT උපාධි පාඨමාලාවේ පළවෙනි අවුරුද්ද ඩිප්ලෝමා එක. ඔයාට ඩිප්ලෝමා එක කරලා නතර වෙන්න පුළුවන්. එහෙම නොතින් ඔයා ඩිප්ලෝමා ධාරියෙක් විදිහට තමයි එළියට එන්නේ. ඔයාට හිතනවා සෙකන්ඩ් try එක කරන ගමන් නැත්නම් තර්ඩ් try එක කරන ගමන් DIT එකක් කරලා අවුරුද්දක් දෙවනි අවුරුද්දත් HNDIT එක කරනවා කියන. අන්න එහෙම සිතුවිල්ලක් ආවොත් අවුරුදු දෙකම ඔයාට කරලා HNDIT නැත්නම් higher diploma එක ඔයාට කරන්න පුළුවන්කම තියෙනවා. higher diploma එක කරලා ඔයාට අවශ්‍යයි නම් අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ අවුරුදු 3ම කරලා පුතාට පුළුවන් BIT උපාධිධාරියෙක් විදිහට. උපාධිධාරියෙක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න අවුරුදු 3 අවසානයේ. ඉතින් බලන්න ඔයාලට කොයිතරම් ලොකු අවස්ථාවක් ලැබෙනවද කියලා. තේරුණාද? ඊට පස්සේ පුතේ මේකෙදි තවත් විශේෂතා කිහිපයක් තියෙනවා. ඔයාලට මොකද්ද මේකින් පස්සේ කරන්න පුළුවන්? දැන් ගොඩාක් කට්ටිය හිතනවා අපි දැන් මේ IT කරනනේ ට්‍රෙන්ඩ් එකට කරනවා IT. හැබැයි මොකද්ද අපිට මේකෙන් තියෙන්නේ? නෑ ට්‍රෙන්ඩින් වලට කලා වගේ නෙමෙයි පුතේ. ඔයාලට මේ IT කරන ගමන් ජොබ් එකක් හොයාගන්න ඕන නම් ලංකාවේ ගොඩක් අයගේ ඩ්‍රීම් එකක් ටාගට් එකක් IT ටවර් එකේ ජොබ් එකකට යන එක. ඔයාලට අපේ WhatsApp group එක හරහා ඒ වගේ job opportunities ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒක අංක 1. ඊට පස්සේ software engineer කෙනෙක් විදිහට. ඊට පස්සේ machine learning වලින්. ඊට පස්සේ දැන් ලෝකේ අනාගතය තීරණය කරන්නේ AI නැත්නම් artificial intelligence. දැන් ඔයාලට ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් ඒ පැත්තෙන් ඔයාට වගේ වෘත්තීය මාර්ගය තෝරගන්න ගමන්ම ඔයාට පුළුවන් ඕන නම් BIT එක කරලා ඔයාට මාස්ටර් එක කරන්න පුළුවන් PhD එක කරන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමින් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද කොළඹ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ පුතේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතර තියෙන ලංකාවේ විශ්වවිද්‍යාලයක්. ඒක නිසා හොඳම අවස්ථාවක් පුතේ ඔයාලට මේ හම්බ වෙලා තියෙන. ඒක නිසා මේ මාස 3න් උපරිම ප්‍රයෝජන අරගෙන මාස 3 අවුරුදු 3ක් කරගත්තොත් ඉන්නේ හැම ඔයා අද්දිනු. ඒකත් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. එතකොට ඔයාලා මොනවද ඉගෙන ගන්න දේවල්? අන්න ඒක අතිශය වැදගත්නේ. මොකද අපි දෙයක් ඉගෙන ගන්නවා නම් අපි මොනවද ඉගෙන ගන්න කියලා දැන කියා ගන්න එපේ. ICT application. මේක මොඩියුල් 3ක් තියෙනවා පුතේ. පළවෙනි එක තමයි ICT application. එතකොට අපි ICT application කියලා කියන්නේ මේ පරිගණකයත් එක්ක වැඩ කරද්දී අපි ඉගෙන ගන්න ඕනේ දේවල් තියෙනවා. මෘදුකාංග software. අන්න ඒ වගේ දේවල් ගැන ඔයාලට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ කම්පියුටර් කියලා කියන්නේ පුතේ ජාත්‍යන්තර සංනිවේදන මෙවලමක්. නැත්තම් ඉංග්‍රීසි භාෂාවත් එක්ක යන විෂයක්. එතකොට දැන් ගොඩාක් කට්ටිය කියන දෙයක් තමයි අනේ මට ඉංග්‍රීසි බෑ. එතකොට මං කොහොමද IT කරන්නේ? ඉංග්‍රීසි බැරුව මේක කරන්න මට බැරි වෙයිනේ කියලා. නමුත් ඔයාලට පුතේ FIT කෝස් එක හරහා ආයි කිසිම දවසක වෙන ඉංග්‍රීසි පන්තියකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒක අපි වගකීමෙන් කියනවා. මොකද ICT ඇප්ලිකේෂන් ඉගෙන ගන්න ගමන්ම ඔයාලට ඉංග්‍රීසි ව්‍යාකරණ සහ ස්පෝකන් ඉංග්ලිෂ් බොහොම ලස්සනට කියලා දෙනවා අයිත් ජීවිතයේ හොඳම පාඩම් ටිකක් එක්ක. තේරුණාද? එතකොට English for ICT ඔන්න දෙවෙනි මොඩියුල් එක. ඊට පස්සේ තුන්වෙනි මොඩියුල් එක තියෙනවා පුතේ Mathematics for ICT. අපි දන්නවා 1 1 2යි කියන්නේ. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් 1 1 2යි නෙමෙයි 1 1 එකමයි කියන්නේ. දැන් ඒ වගේ හරි සංකීර්ණ ගණිත රටාවලට අපි හුරු වෙලා ඉන්නේ. නමුත් මේ කම්පියුටර් එකේ තියෙන පුතේ ඒ තරම් සංකීර්ණ රටාවක් නෙමෙයි බොහොම සරල රටාවක්. ඒ රටාව කොයිතරම්ද කියනවා නම් කම්පියුටර් ලැන්ග්වේජ් එකේ තියෙන ගණිත භාෂාවට තියෙන ඉලක්කම් දෙකයි. බිංදුව සහ එක. මේ දෙකෙන් තමයි හැමදේම කරන්නේ. ඉතින් ඔයාලා මේකත් ඉගෙන ගන්න ඕනේ කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නකොට. ඒකත් මුල ඉඳලම ඔයාලට අපේ ලෙක්චරර්ස්ලා කියලා දෙනවා. මේ ලෙක්චරර්ස්ලා ගැන කතා කරද්දී පුතේ ඉතාමත්ම විශේෂයෙන් කියන්න ඕනේ මේ ලෙක්චර්ස් හැම එකක්ම ලයිව් තියෙනවා. ඒ කියන්නේ ලෙක්චර්ස්ලා කලින් Tamanගේ ලෙක්චර් එක රෙකෝඩ් කරලා ඒ වීඩියෝ එක ඇඩ්මින්ලාට එවලා ඒගොල්ලෝ ප්ලේ කරන එකක් නෙමෙයි. එදා දවසේදී ඒ ලෙක්චර් ලයිව් එනවා Zoom එකට ඇවිල්ලා ඔයාට ලයිව් වත් එක කතා බහ කරලා ඔයාට ලෙක්චර් එක කරනවා. එතකොට ඔයාට ප්‍රශ්න තියෙන ඒවා ඔයාට පුළුවන් පුතේ ලෙක්චර් එකකින් එවලෙම අහලා දැන කියා ගන්න. පස්සේ වෙලාවෙදී ඔයාලට LMS එක හරහා ඔයාලට හම්බ වෙනවා රෙකෝඩින් එකක්. ආයෙ රෙකෝඩින් එකත් නැවත නැවත බලලා ඔයාලට ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ වඩාත් වැදගත් වෙන ඔන්න ඔතන යට තියෙනවා ෆයිනල් එක්සැමිනේෂන් කියන එක. මේක පුතේ එක්සෑම් දෙකක් තියෙනවා. එකක් ටෙස්ට් එක. ඒක MCQ එක්සෑම් එකක්. සියලුම විෂයන් වලට අදාළව තියෙනවා. හරිද? ඒක ජූලි මාසයේදී තියෙනවා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙනවා ICT ඇප්ලිකේෂන් වලට සහ ඉංග්‍රීසි මොඩියුල්ස් වලට. ඒ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට එන්නම ඕනේ. හැබැයි ජූලි මාසයේ නෙමෙයි. එහෙනම් මේ අවුරුද්දේ අවසානයේදී නොවැම්බර් මාසයේදී විතර ඔයාලට එන්න වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයට එක දවසක්. එතකොට එක දවසකදී ඇවිල්ලා ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක්සෑම් දෙකම කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණා නේද? අපි යමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. මෙන්න පුතේ අතිශය වැදගත් දේ ඒ තමයි කවුද ඔයාලට මේ ලෙක්චර්ස් වලට හම්බ වෙන්නේ. මුලින්ම හම්බ වෙනවා ICT application module එකේදී පුතේ මිස්ටර් හිරුණ කෞශික. හිරුණ කෞශික කියලා කියන්නේ මොරටුව යුනිවර්සිටි එකේ BIT ඩිග්‍රී එකේ ලෙක්චරර් කෙනෙක්. අනුමත වුණ ලෙක්චරර් කෙනෙක්. ඉතින් එතුමා එනවා ඔයාලත් එක්කම ඒ වගේම ඊට පස්සේදී කොළඹ යුනිවර්සිටි එකේ ICT මොඩියුල් එක FIT ප්‍රෝග්‍රෑම් එකේ සහතිකලත් සුදුසුකම්ලත් දේශකවරයෙක් සහ eSoft Metro Campus එකේ හිටපු සහකාර කතිකාචාර්යවරයෙක් ඒ වගේම IDM Achievers එකේ හිටපු කතිකාචාර්යවරයෙක් සහ ලංකාවේ අංක 1 ප්‍රධාන ධාරාවේ ආයතන කිහිපයක ඩිජිටල් මාකටිං එක්සිකියුටිව් විදිහට වගේම SEO කෙනෙක් විදිහට SEO කෙනෙක් කියලා කියන්නේ YouTube නාලිකාවල් වල එහෙම කරන දැවැන්ත වැඩ කොටසක්. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහොම පෘතුල විශාරද දැනුමක් තියෙන බොහොම අපූර්ව දේශකතුමෙක්. ඉතින් එතුමා තමයි මිස්ටර් හිරුණ කෞශික. එතුමා ඔයාලට හම්බ වෙනවා ICT application module එකේදී. එතකොට English for ICT module එකේදී කවුද හම්බ වෙන්නේ? විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පුතේ Sussex International College එකේ ප්‍රින්සිපල් කෙනෙක් වෙන ඒ වගේම ඔයාලට ඉංග්‍රීසි ව්‍යාකරණ නැත්නම් grammar and spoken උගන්වන්න ඉන්නේ අපේ මිස් නිශානි ලක්ෂිකා. එන්නේ නිශානි ලක්ෂිකා ලෙක්චරර් පිළිබඳව බොහොම අපූර්ව හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා මෙතන. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් කරලා ඒ විදිහට තමයි සුදුසුකම් ලබාගෙන අද
ඔයාලට ඉදිරි පාඨමාලාවලදී මේ මාස 3ේදී ඔයාලව ඉංග්‍රීසි වලින් පොලිෂ් කරන්න. එතකොට මම ඔයාලට කලින් කිව්වා කිසිම දවසක ආයිතුවාට වෙනම ඉංග්‍රීසි පාඨමාලාවකට යන්න අවශ්‍ය නැහැ. ග්‍රැමර් සහ ස්පෝකන් හදාගන්න. මිස් නිශානි ලක්ෂිකා ඒ කටයුත්ත බොහොම අපූර්වට කරනවා සහ ඔයාලව ඉංග්‍රීසි වලින් පොලිෂ් කරලා ICT වර්ල්ඩ් එකට ඔයාලව මොඩිෆයි කරලා අරගන්න. ඊට පස්සේදී අපිත් එක්ක ඉන්න අපේ අනිත් ලෙක්චරර් ඉතාමත්ම විශේෂ කෙනෙක් මිස් එනුරි කල්දේරා. මිස් එනුරි කල්දේරා පිළිබඳව කියනකොට පුතේ මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එකේ මැතමැටික්ස් යුනිට් එකේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඒ කියන්නේ ෆයිනල් ඉයර් එකේ ඉන්න කෙනෙක්. ඒ වගේම මේ වෙනකොට SAT එක්සැමිනේෂන් වල ලෙක්චරර් කෙනෙක්. මේ SAT එක්සැමිනේෂන් කියලා කියන්නේ පුතේ ඇමරිකානු සහ කැනේඩියානු විශ්වවිද්‍යාල වලට යම් කිසි කෙනෙක් යනවා නම් ඒ කෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙන අසීරු විභාගයක් තියෙනවා. ඒ විභාගය පාස් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා දේශන පවත්වන ලංකාවේ ඉන්න විශාරද දැනුමකින් හෙබි ලෙක්චරර් කෙනෙක් මිස් එනුරි කල්දේරා. ඒ වගේම සෑහෙන දුරකට කියන්නේ අපි කියන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කම්බයින් මැත්ස් පිළිබඳව. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ඔයාලට මිස් එනුරි කල්දේරාව හඳුන්වා දෙන්නේ mathematics for ICT වෙනුවෙන්. මොකද ඔයාලව හොඳටම පොලිෂ් කරලා ගන්නයි අපිට උවමනා. ඒ නිසා තමයි මිස් එනුරි කල්දේරා මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඇයි ඔයාලා ඉන්ෆොටෙක් කොලෙජ් එකත් එක්ක එකතු වෙන්න ඕනේ කියන කාරණාව මම කලින් සඳහන් කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට තියෙන BIT පාඨමාලාවට සුදුසුකම් ලාභියෙක් වෙන්න ඔයාට මූලික සුදුසුකම් සපුරන්න තියෙන ලංකාවේ එකම සහ හොඳම පාඨමාලාව FIT කෝස් එක. ඉතින් FIT කෝස් එක කරාට පස්සේදී ඔයාට පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියට ඇතුල් වෙන්න. ඒ වගේම අපි රජයේ ලියාපදිංචි ආයතනය ඒකත් පැහැදිලිවම දැක බලා ගන්න පුළුවන් පුතාලට තියෙනවා අපේ ලියාපදිංචි අංකය. ඉතින් මේ වගේ නෙමෙයි අර වගේ පරිණත සුදුසුකම් ලත් සුපිරි දේශක මඩුල්ලක් එක්ක යන ගමනේදී ඔයාලට මේ මාස 3ක කාලයක් පුරාවට මේ විදිහට අපි ඔයාලව හම්බ වෙනවා. එතකොට මැයි මාසයේ 3 වෙනිදා තමයි පුතේ පාඨමාලාවට රෙජිස්ටර් වෙන්න තියෙන අවසාන දවසක් තියෙන්නේ. එතකොට සෙනසුරාදා උදේ 11 දවල් 1, ඒ වගේම සෙනසුරාදා හවස 3 සහ රාත්‍රී 8, ඒ වගේම ඉරිදා උදේ 11 සහ දවල් 12:30 කියන මේ කාල සීමාවන් වලදී ඔයාලට ලෙක්චර්ස් තියෙනවා. අනිවාර්යෙන් ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න. අතිශයින්ම වැදගත් කාරණාව ආසන සීමිතයි සහ ඔයාලට අපේ LMS එක හරහා නැත්නම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා මේ සියලුම ලෙක්චර්ස් වල රෙකෝඩින් හම්බ වෙනවා. හැබැයි ලෙක්චර්ස් යන රෙකෝඩින් නෙමෙයි ලයිව් කියන එකත් මතක තියාගන්න. එතකොට රෙකෝඩින් එකක් බලනවට වඩා ලයිව් ලෙක්චර් එකට ඇවිල්ලා ඔයාගේ ලෙක්චරර් එක කතා කරලා තියෙන ප්‍රශ්න අහලා දැන කියාගෙන निराකරණය කරගෙන ඉස්සරහට යන එක හොඳයි. ඊට පස්සේදී අපි කියනවා මේ පේමන්ට් මෙතඩ්ස් වලට ඒ තමයි පුතේ දැන් ඔයාලට සෑහෙන අවස්ථා ගණනාවක් තියෙනවා මේකේ. පළවෙනි ඔප්ෂන් එක ඔයාලට FIT කෝස් එකේ ඔයාලට මාසිකව ගෙවීම කරන්න පුළුවන්. එතකොට ඔයා ලියාපදිංචි වීම සඳහා නැත්නම් ඇඩ්මිෂන් ෆී එක විදිහට රුපියල් 1000ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේදී පාඨමාලා ගාස්තුව මාසයකට රුපියල් 6000 ගානේ මාස 3කින් ගෙවන්න පුළුවන්කම තියෙනවා. අපි දෙවෙනි ඔප්ෂන් එකට ගියොත් එහෙම ඔයාලට දෙවෙනි ඔප්ෂන් එකේදී තියෙනවා ඔයාලට වාරික දෙකකින් ගෙවන්න පුළුවන්. තේරුණාද? වාරික දෙකකින් ගෙවන්න පුළුවන්. එතකොට ඔයාට ඇඩ්මිෂන් ෆී එකක් ගෙවන්න අවශ්‍ය නැහැ. 8500 ගානේ පළවෙනි මාසෙත්, දෙවෙනි මාසෙදිත් 8500 ගානේ ගෙවන්න පුළුවන්. ඔයා එතකොට රුපියල් 3000ක පාට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේදී පාට තුන්වෙනි ඔප්ෂන් එක තියෙනවා. තුන්වෙනි ඔප්ෂන් එකේදී ඔයාලට තියෙන්නේ ෆුල් කෝස් ෆී එකම එකපාර ගෙවන්න පුළුවන්. තේරුණාද? සම්පූර්ණ කෝස් ෆී එකම එකපාර ගෙවන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම
ඔයාට රුපියල් 4000ක ඩිස්කවුන්ට් එකක් නැත්නම් ඔෆර් එකක් එනවා. අපි හිතමුකෝ යම් ආකාරයකට දැන් මේ විදිහට කරන්න අපහසුයි කියලා. එහෙම වුත් මොකද කරන්නේ? ඔයාට පුළුවන් පුතේ ඔයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඔයයි ඔයාගේ යාළුවෝ දෙන්නෙකුයි එක්ක කෝස් එකට රෙජිස්ටර් වෙන්න. එතකොට වෙන්නේ ඔයාට රුපියල් 12000ක් ගෙවලා මේ කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. සහ මේ කහපාට රවුම බලන්න limited seats available. ඒක විශේෂම දේ ආසන සීමා සහිතයි. මොකද සාමාන්‍ය පෙළ විභාගයක් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් තරඟයක් තියෙනවා මෙතන. ඒක නිසා මැයි මාසයේ 3 වෙනිදාට කලින් පුතේ ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න. එතකොට ඒ ඔයාලා ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්නට ඕනේ කරන කාරණා. විභාග ගාස්තු ගැනත් කතා කරමු පුතේ. අපි ඒකත් දැනුවත් වෙලා ඉන්න. කොළඹ විශ්වවිද්‍යාලයට ඔයාලා ගෙවන්න ඕනේ රුපියල් 4000ක මේ ලියාපදිංචි ගාස්තුවක්. ඊට පස්සේදී ටෙස්ට් වලට රුපියල් 3000ක්. ඒ කියන්නේ එක පේපර් එකකට රුපියල් 3000 ගානේ ගෙවන්න ඕනේ. ඊට පස්සේදී ප්‍රැක්ටිකල්ස් වලට ඔයා එක සබ්ජෙක්ට් එකකට රුපියල් 4500ක් ගෙවන්න ඕනේ. එතකොට ඒක අද හෙටම ගෙවන්න ඕනේ නෑ. විභාගය තියෙන කාල සීමාව වෙනකොට ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ විභාග එක්සෑම් එක සඳහා රෙජිස්ටර් වෙනකොට මේ පේමන්ට්ස් කොළඹ විශ්වවිද්‍යාලයට කළා නම් හරි. තේරුණාද? ඊට පස්සේදී මැයි මාසේ දෙවනිදා වෙනකොට සමාවෙන 3 වෙනිදා නෙමෙයි දෙවනිදා වෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ FIT කෝස් එක සඳහා ලියාපදිංචි වෙන අය ලියාපදිංචි වෙලා සිටිය යුතුයි මැයි මාසේ දෙවනිදා හවස 6 වෙනකොට. ඒ සඳහා ඔයාලට අවශ්‍ය කරන Google ෆෝරම් එක දැන් අපේ chat box එකට දාලා තියෙනවා. ඒ Google ෆෝරම් එක හරහා ලියාපදිංචි වෙන්න පුළුවන්. නැත්නම් ඒ Google ෆෝරම් එකේ link එක copy කරලා තියාගෙන පස්සේ වෙලාවක ඒක fill කරන්න. එහෙම නැත්නම් ඔයාලට ප්‍රශ්න මොනවාම හරි තියෙනවා නම් ඔය තියෙන WhatsApp number එකට message කරන්න සහ ඔයාගේ payment එක කළාට පස්සේදී ඒ payment එක කරපු එකේ slip එක මේ තියෙන WhatsApp number එකට WhatsApp කරන්න. එතකොට අපි දන්නවා ඔයා payment එක කළා, ඔයා register වුණා කියලා ඔයාගේ sheet එක අපි book කරලා තියෙනවා. ඒ නිසා මම අර කලින් කිව්වා වගේ පුතේ මේ වෙනකොට අපි මේ වගේ sessions කීපයක්ම කරලා තියෙනවා. ඒක නිසා තරඟයක් තියෙනවා ලොකු. නමුත් ආසන සීමා සහිතයි. ඉතින් මාස 3කින් FIT course එක කරලා අවුරුදු 3කින් උපාධ්‍යාහාරියෙක් වෙන්න යන පාරට අපි වාට පාර පෙන්නලා තියෙනවා. ඒ පාරේ යන්න ගමන ආරම්භ කරන්නයි පුතාලට තියෙන්නේ. දෙන්න ඒ සඳහා පාලට පාර හැදෙනවා මෙතන ඉඳලා. ඔන්න දැන් ඔයාලට දෙක බලා ගන්න පුළුවන් payment details. ඔයාලා payment කරන්න ඕනේ කොහෙද කියලා තියෙනවා. ඉතින් මේ payment කරන තැන account name එක Infotech College of Business and IT කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් කියන එක දැන් අපි එතනත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකත් හොඳට බලා ගන්න. ඒ වගේම අපිව සම්බන්ධ කරගන්න පුළුවන් පුතාලට මේ දුරකථන අංක වලට කතා කරලා නැත්නම් දෙවනියට දෙන දුරකථන අංකයෙන් WhatsApp කරලා එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එක තියෙනවා. අපේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා. අපිට ඒවට ඊමේල් එකක් දාලා අපිව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් පුතේ මේක තමයි අද ඔයාලගේ ජීවිතයේ වෙනස්ම කරන තැන. ඒක නිසා ඔයාලට පුළුවන් දැන් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පුතේ මේ FIT course එක UGC approved. ඒ නිසා තමයි අර අපි ඔයාලට කලින් කිව්ව ඒ සර්ටිෆිකේට් එක දෙන්නේ. ඔයා FIT course එක කළාට පස්සේ අනිවාර්යෙන් UGC එකෙන් ඔයාට ලෙටර් එකක් දෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධිය හදාරන්න ඔයා සුදුසුකම් ලාභියෙක් කියලා. තේරුණාද? හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුතේ. hello good evening හැමෝටම ප්‍රශ්න කීපයක් තියෙනවා
and I'm working as your student coordinator for the course. එක්සැමිනේෂන්ස් ගැන අහලා තියෙනවා පොඩ්ඩක් තේරුම් නැහැ කියලා. එක්සැමිනේෂන්ස් මෙහෙමයි යන්නේ. ඔයාලට FIT කෝස් එකේ එක්සැමිනේෂන්ස් දෙකක් තියෙනවා. E-test කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒකෙදි MCQ papers 3ක් හම්බ වෙනවා ඔයාලට. සබ්ජෙක්ට් 3ටම අදාළව. ඊට අමතරව ප්‍රැක්ටිකල් ටෙස්ට් කියලා දෙකක් තියෙනවා. ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකට සහ ICT ඇප්ලිකේෂන් සබ්ජෙක්ට් එකට. ප්‍රක්ටිකල් සබ්ජෙක්ට්ස් වලට අදාළ ප්‍රක්ටිකල් එක්සෑම්ස් තියෙන්නේ හැම අවුරුද්දෙම අන්තිම. ඒ කියන්නේ නොවැම්බර් මාසෙදි වගේ. ඊටෙස්ට් තුන ඒ කියන්නේ MCQ papers ටික තියෙන්නේ ජූලි මාසෙදි. එතකොට මේකෙදි දව ඔයාලා මතක තියාගන්න විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා BIT ඩිග්‍රී එක කරන්නම නම් FIT කියන කෝස් එක කරන්නේ ඔයාලා ප්‍රැක්ටිකල් ටෙස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ටෙස්ට් ඒ කියන්නේ MCQ papers ටික කළාම ඇති. මොකද ඒක කළාට පස්සේ ඔයාලට යුනිවර්සිටි එකකින් ලෙටර් එකක් හම්බ වෙනවා. ඒ ලෙටර් එකෙන් ඔයාලට BIT කියන ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයා FIT කෝස් එක විතරක් ඒ කියන්නේ ඔයාට ඔයාගේ IT ක්වොලිෆිකේෂන් එක පෙන්වන්න අවශ්‍ය විදිහට ඔයා නම් මේ කෝස් එක කරන්නේ ඔයාට පුළුවන් ප්‍රැක්ටිකල් එක්සෑම් එක කම්ප්ලීට් කරලා සම්පූර්ණයෙන්ම FIT ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න. සර්ටිෆිකේට් එක ගන්න. ඒ ලෙවල් ඕනේ වේද කියලා අහලා තිනවා ඩිග්‍රී එකට මේකෙන් පස්සේ නැහැ. අපි ඒක තමයි මුල්දලම කිව්වේ මේ FIT කියන එකේ විශේෂත්වය තමයි ඔයාලට A level results මොනවා වුණත් A level fail කෙනෙක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. BIT ඩිග්‍රී එකට ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් මේ FIT කියන එක කම්ප්ලීට් කළොත්. මොකද මේක ෆවුන්ඩේෂන් කෝස් එකක්. 11 එක තියෙන ලෙක්චර් ටයිම් එක වෙනස් කරන්න පුළුවන් කියලා තියෙනවා. මේ වාර ලෙක්චර්ස්ලාගේ අවైలබිලිටි එකත් එක්ක තමා තියෙන්නේ. ඔයාලා දකින්නත් තියෙන යාලා පොඩ්ඩක් කියන්නේ ටිකක් බිසි කට්ටිය. ඒ නිසා අර ඔයාලගේ අවైలබිලිටි එකත් එක්ක තමයි අපි ටයිම් ටේබල්ස් හදලා තියෙන්නේ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රෙකෝඩින්ග්ස් එක ඔයාලට හැමදාම පැය 24ක් යන්න කලින් අපේ LMS එකට අප්ලෝඩ් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලට එදා මොනවද බලන්න පුළුවන්. ඔව් ක්වොලිෆිකේෂන්ස් ගැන අහලා තිනවා. මෙහෙමයි FIT එක කරන්න කිසිම ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයා BIT කියන ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙද්දී ඔයා කැම්පස් එකේ ඉන්ටර්විව් එකට එන්න ඕනේ. එතෙන්දී ඔයාට ඔයා A level ෆේල් කෙනෙක් නම් ඔයා FIT කියන එක කම්ප්ලීට් කරලා මම අර ඉස්සෙල්ලා කිව්වා යුනිවර්සිටි එකකින් ලෙටර් එක අරන් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාට O level වලට maths and English කියන සබ්ජෙක්ට් දෙකට අඩුම C පාස් එකක්වත් තියෙන්න ඕනේ. සහ අඩුම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 6.3ක් කියලා කියන්නේ ඔයාලට අඩුම S passes 6ක් තියෙන්න ඕනි. ඒත් එක්කම C passes 3ක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඒ තියෙන C passes 3 maths වලටයි English වලටයි වෙන්නත් ඕනි. සහ තව මොකක් හරි සබ්ජෙක්ට් එකක්. ඔයාලට ඒ බිට් එකේ entry requirement තේරෙන්නේ නැත්නම් අපිට message එකක් දාන්න අපි ඔයාලට ඒක හරියටම පැහැදිලි කියලා දෙන්නම්. කොහොම හරි ඔයාලට maths සහ English වලට අඩුම C pass එකක් තියෙන්න ඕනි BIT ඩිග්‍රී එක කරන්න. FIT කියන ඩිග්‍රී එක කරන්න එහෙම FIT කියන කෝස් එක කරන්න වාට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍ය නැහැ. මේක කළාට පස්සේ ඔයාව තමයි ක්වොලිෆයිඩ් වෙන්නේ BIT ඩිග්‍රී එක කරන්න. E-test වලට එක්සෑම් ෆී එක 3000යි. ඔව්. ඒකේ සබ්ජෙක්ට් 3ටම නෙවෙයි සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකකට තමයි 3000. එතකොට ඔයාලා සබ්ජෙක්ට් 3ට අදාළව රුපියල් 9000ක් එක්සැමිනේෂන් ෆී එක ගෙවන්න ඕනේ කොළඹ කැම්පස් එකට. එක්සෑම් තියෙද්දි සබ්ජෙක්ට් වලට අපි ජූලයි වලදී ප්ලේ කරන්න ඕනේ. ඔව්. එක්සෑම් වලට පේමන්ට්ස් කරන්න දැම්ම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා එක්සෑම්ස් ලඟ වුණාම පේමන්ට් එක කළාම ඇති. මේක රෙකෝඩින් එක දානවා ගෲප් එකට දානවා. නෑ MCQ ටෙස්ට් ඔන්ලයින් නෙවෙයි තියෙන්නේ ෆිසිකලි තියෙන්නේ. ඔයාලා එක දවසක් කැම්පස් එකට එන්න ඕනි. කොළඹ කැම්පස් එකට එක දවසක් එන්න ඕනි සබ්ජෙක්ට් තුනේම එක්සෑම් ලියන්න. තව ප්‍රශ්නයක්. ඔව් PhD කියන ඩිග්‍රී එක යුනිවර්සිටි ඔෆ් කොලම්බියාගේ එක්ස්ටර්නල් තියෙන එකක්. නෙක්ස්ට් ඉන්ටේක් එක ගන්න කොච්චර කාලෙකද කියලා තියෙනවා. නෙක්ස්ට් ඉන්ටේක් එක ගන්න ලබන අවුරුද්දේ. මොකද මේ අවුරුද්දේ අන්තිම ටෙස්ට් එක තමයි ජූලි මාසෙදී තියෙන්නේ. එතකොට ඒක නිසා ආයෙත් අපි මේ බැච් එක තමයි අන්තිම බැච් එක. මොකද BIT එකට රෙජිස්ටර් වෙන්න ඕන නිසා තමයි ජූලි මාසෙදී එක්සෑම් FIT එක්සෑම් තියන්නේ. ඒතර ඔයාලට ජූලි මාසෙදී FIT එක්සෑම් එක කම්ප්ලීට් කරපු ගමන්ම අගෝස්තු මාසෙදී BIT ඩිග්‍රී එකේ රෙජිස්ට්‍රේෂන්ස් කැම්පස් එකේ පටන් ගන්නවා. ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්.
ඒතරට ඔයාලට ලොකු කාලයක් නිකරුණේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බැච් එකට ජොයින් වෙලා ජූලි මාසෙදී FIT කම්ප්ලීට් කරගත්තොත්. ඔයා ගොඩක් දුරට මෙතන ඇත්තේ A level ඩවුන් වෙච්ච අයනේ. එතකොට ඔයාලා A level පාස් වෙච්ච ඔයාලගේ යාළුවෝ ඇති. ඔයාලට යුනිවර්සිටිස් සිලෙක්ට් වුණා නම් පටන් ගන්න අවුරුද්දක් විතර ගිහිල්ලා තමයි පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් කොළඹ කැම්පස් එක තමයි මුලින්ම මම හිතන්නේ පටන් ගන්නෙ. මොරටුවත් පටන් ගන්නවා. ඒත් අවුරුද්දක් විතර ඉඳලා තමයි යාළුවට පටන් ගන්නෙ. බට් ඔයාලට මෙතනදී FIT කම්ප්ලීට් කරගත්තොත් ජූලි මාසෙදී ලොකු කාලයක් කරන් මේ අපතේ යන්න නැතුව ටක් ගාලා ඩිග්‍රී එක පටන් ගන්න පුළුවන්. BIT ඩිග්‍රී එක කරන්න O level English C maths එක තිබ්බොත් බැරි වෙද කියලා හදනවා. ඔයාලට බැරි නැහැ. ඔයාලට ආයෙත් O level කරන්න වෙනවා. O level maths එක ලියලා ඒකට C එකක් දාගත්තොත් ඔයාලට කරන්න පුළුවන්. එකපාරම O level maths English වලට C පාසක් තියෙන්න ඕනේ නැහැ. දෙවෙනි පාර ලියලා හරි තිබ්බොත් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා ඔයාලට දාන්න ඔක්කොම ඕන දෙයක්. මොන වගේ ජොබ්ද ඇප්ලයි කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. මෙහෙම FIT එක කියන්නේ ෆවුන්ඩේෂන් කෝස් එකනේ. උතර ඔයාලට ඒකෙන් පස්සේ ඔයාගේ IT ක්වොලිෆිකේෂන් එක ඔයා යුනිවර්සිටි ගියත් ඔයා වෙන ජොබ් එකකට ගියත් ඔයාට IT ක්වොලිෆිකේෂන් එක තියෙනවා කියන එක පෙන්වන්න අනිවාර්යෙන් FIT කෝස් එකේ සර්ටිෆිකේට් එක යූස් කරන්න පුළුවන්. සහ ඔයා BIT කියන ඩිග්‍රී එක අන්තිමට කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට මොකද ලෝකලි ඉන්ටර්නැෂනලි IT ෆීල්ඩ් එකේ තියෙන ඕනම ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ එකෙන් ඔයාලට ඔෆර් කරන්නේ සර්ටිෆිකේට් එක. ඒක ලංකාවේ තියෙන එකම විශ්වවිද්‍යාලයේ පළවෙනි ලෝකේ තියෙන විශ්වවිද්‍යාල 14 තියෙන එකම විශ්වවිද්‍යාලය ලංකාවේ සහ අවුරුදු ගාණක් තිස්සේ ඕනම වෙබ්සයිට් එක කියන්නේ යුනිවර්සිටි රෑන්කින්ග්ස් වලින් හැමදාම ලංකාවේ නම්බර් 1 යුනිවර්සිටි එක තමයි යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ එක. ඒ එහෙම වෙලා තියෙන්නේ කොලම්බෝ යුනිවර්සිටි ඉන් කරන රිසර්චර්ස් වගේ ඒ දේවල් හින්දා. ඒ නිසා ඒ යුනිවර්සිටි එකට දෙන පිළිගැනීම ඔයාලා එකෙන් ඩිග්‍රී එකක් ගත්තොත් ඔයාලටත් ඒක හම්බ වෙනවා. ඒක නිසා ඔයාලට තියෙන ඕනම ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා software engineering කැමති නම් ඒ පැත්ත නැත්නම් අලුතෙන් යන trends තමයි data science, data scientist වගේ jobs ඒවත් එක්ක ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මැෂින් ලර්නින් ඉංජිනීරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉංජිනීරින් මේ ඕන පැත්තකට IT ෆීල්ඩ් එකේ හැරෙන්න පුළුවන්. මොකද IT ෆීල්ඩ් එක කියන්නේ එකම software engineering නෙවෙයි දැන්. ගොඩක් ඒ කාලේ ඉංජිනේරින් software engineering කට්ටිය කළානේ ට්‍රෙන්ඩ් එකට. ඒකම නෙවෙයි දැන්. ඔයාලට IT පැත්තේ ගොඩක් පැති ඇවිල්ලා තියෙනවා. ගොඩක්ම ට්‍රෙන්ඩ් එක දැන් යන්නේ මැෂින් ලර්නින් AI වගේ පැත්තක්. ඔයාලට ඒ වගේ ඉංජිනේරින් පැත්තකට යන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙතන මේ මැත්ස් වගේ සබ්ජෙක්ට් උගන්වන්නේ ඒකයි. මොකද ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ මැෂින් ලර්නින් වගේ දේවල් කියන්නේ ගොඩක් දුරට මැත්ස් බේස් වෙච්ච පැති. ඒක නිසා තමයි මේ කෝස් කන්ටෙන්ට් එකත් ඔයාලා මොන පැත්තකට ගියත් ඔයාලාට හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන විදිහට තමයි කෝස් කන්ටෙන්ට්ස් හදලා තියෙන්නේ. රෙජිස්ටර් වෙනකොට ඔක්කොම ගයිඩ් කරනවා. ඔව් රෙජිස්ටර් වෙද්දී දැන් ඔයාලා අපිත් එක්ක ඉන්ෆෝටෙක් එකත් එක්ක එකතු වෙන එක අපේ තියෙන විශේෂත්වය ඒක අපි අවුරුදු ගානක් තිස්සේ වෙල් එක්ස්පීරියන්ස් ඉන්ස්ටිටියුට් එකක් FIT එකට අපි ඔයාලට කියන්නේ කිසිම ආයතනයකින් මෙච්චර ගයිඩ් කරන්නේ නැහැ. ඔයාලා අපි ඔයාලට එක්සෑම් රෙජිස්ට්‍රේෂන්ස් ආවම ඔයාලට තේරෙයි අපි ඔයාලා කොච්චර ගයිඩ් කරනවද කියලා. මොකද ඒක නිකම්ම සිම්පල් ප්‍රොසෙස් එකක් නෙවෙයි. FIT එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ලොකු ප්‍රොසීඩර් එකක්. අපි මේ දේවල් ඔක්කොම අපේ කෝඩිනේටර්ස්ලා දාලා ඔයාලව ගයිඩ් කරනවා. මැත්ස් වලට C අනිවාර්යෙන් ඕන දි ගහලා තියෙනවා. මේ FIT කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජූලි මාසෙ වෙනකන් FIT කරන්න පුළුවන්. අර BIT ඩිග්‍රී එකට යද්දි නම් ඔයාලට මැත්ස් වලට ඕනි වෙනවා C එකක්. ඔන්ලයින් ලෙක්චර්ස් ඔක්කොම ඔන්ලයින් තියෙන්නේ. ඔයාලා එක්සෑම් එකට විතරක් ආවා නම් ඇති එක දවසක් එක්සෑම් එකට. BIT ලෙක්චර්ස් ඔන්ලයින් තියෙන ගහලා තියෙනවා. BIT එක්සෑම් ඒ කියන්නේ ඒකේ ලෙක්චර්ස් අපි අපි ස්ටාර්ට් කරනවා ළමයින්ගේ ඩිමාන්ඩ් එකත් එක්ක. ඔයාලට BIT එකට ඒ කියන්නේ ඒක ඔයාලා තෝරගන්න ඉන්ස්ටිටියුට් එකත් එක්ක වෙනස් වෙනවා. එක්කෝ සමහර ඔන්ලයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පිසිකල් ලෙවල් ලෙක්චර්ස් එන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. software engineering උනත් යන්න පුළුවන්. software engineering අනිවාර්යෙන් යන්න පුළුවන් පැත්ත. තව මොනවද ඔයාලට ප්‍රශ්න තියෙන්නේ? එක්ස්ටර්නල් තමයි BIT ඩිග්‍රී එක. යුනිවර්සිටි ෆී එකක් ගෙවන්න ඕන දි ගහලා තියෙනවා. ඒකෙදි මේක ඔයාලා මේ වගේම දැන් ඔයාලා අපිට ලෙක්චරින් ෆී එකක් ගෙවලා ඔයාලා ජූලි මාසෙදී කැම්පස් එකට ගෙවන්න ඕනේ එක්සැමිනේෂන් ෆී එකක්. ඒ වගේම තමයි BIT එක යන්නේ.
ඔයාලා ලෙක්චරින් ෆී එක විතරක් ගෙවලා ඔයාලට සෙමේ හැම ඔයාලා දන්න තියෙන සාමාන්‍ය කැම්පස් එක සෙමෙස්ටර් වයිස් තමයි යන්නේ. ඒ කියන්නේ මාස 6ක සෙමෙස්ටර් එකක් මාස 6ක්ම යන්නේ නැහැ මාස 4ක් වගේ එක සෙමෙස්ටර් එකක්. අතට ඔයාලට සෙමෙස්ටර් එක ඉවර වෙද්දී ඒකට අදාළ එක්සැමිනේෂන් ෆී එක ගෙවලා එක්සෑම් එක ලියන්න පුළුවන්. ඔයාලට මේ වගේම තමයි ඔයාලා එක්සෑම් එක ලියන්න එන්න ඕනේ. කැම්පස් එකට හෝ කැම්පස් එකෙන් අදාළ ලොකේෂන් එකක් දෙනවා එතෙන්ට එන්න ඕනේ. මේ පාර එක්සෑම් ලියලා මැත්ස් වලට 100 එකක් දාගත්තොත් ඔයාලට BAT කරන්න පුළුවන්. එකපාරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා දෙපාරකට කළා කියලා එහෙම අවුලක් නැහැ. තව මොනවාරි ඔයාලට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි පුළුවන් කොටම උත්තර දෙන්න බලන්න. BAT ඩිග්‍රී එකේ ෆීස් කොහොමද කියලා අහලා තියෙනවා. ඒක ඔයාලට මෙහෙම කියන්න බෑ. මොකද ඒක අවුරුදු ඒ කියන්නේ සෙෂන්ස් ඔයාලා තෝරගන්න දෙන සමහර අය ඩිප්ලෝමා එක විතරක් කරලා නවත්තන අය ඉන්නවා. HND විතරක් කරලා නවත්තන අය ඉන්නවා. සහ අන්තිම අවුරුද්ද ඩිග්‍රී එක කරන අය ඉන්නවා. ඒකදී සාමාන්‍යයෙන් අපි දැනට දැන් ඔයාලා අපි BAT එකට ෆයිනලයිස් කරලා නැති නිසා මොකද දැම්ම රෙජිස්ට්‍රේෂන්ස් යන්නේ නැහැනේ. ඒක නිසා අපිට ඔයාලට BAT එකට හරියටම මෙන්න මේ ගාන කියලා කෝස් ෆී එකක් කියන්න අමාරුයි. මොකද මේ FIT එක වගේ දැන් කියන්න පුළුවන්. මොකද මේක මාස 3යිනේ. BAT එකේ ලෙක්චර් ෆී එක එහෙම කියන්න අමාරුයි එකපාරටම. ඔයාලා අපි රෙජිස්ට්‍රේෂන්ස් යද්දී අපි ඔයාලට ඒක PDF එකක් කරලා දැනුම් දෙන්නම්. මොකද ඒක අවුරුදු 3ක් තිස්සේ යනවානේ. කොහොමත් ඔයාලට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ප්‍රයිවට් කැම්පස් එකක ජොයින් කරලා ලක්ෂ 20ක් 25ක් වගේ යනවා IT ඩිග්‍රී එකක් කරන්න. එච්චර යන්නේ නැහැ ඔයාලට. උපරිම මම නිකන් කිව්වොත් සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් වගේ මුදලකින් ඔයාලට සම්පූර්ණ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්. අවුරුදු 3ටම. BIT එකේ ලෙක්චර්ස් ෆිසිකල් තියෙන කොළඹ කැම්පස් එකේ දාලා දෙනව නැහැ. කැම්පස් එකෙන් ලෙක්චරින් කරන්නේ නැහැ. ඔයාලා ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වලට යන්න ඕනේ. කැම්පස් එකට එන ළමයින්ට හම්බෙන ඩිග්‍රියමද අපිට හම්බෙන්නේ කියලා දාලා තියෙනවා. ඒක මෙහෙමයි දැන් මම කියවනේ මේක BIT වගේ ඩිග්‍රීස් යන්නේ එක්ස්ටර්නල් ඩිග්‍රීස්. ඔයාලා අහලා තියෙන බාහිර උපාධි කියන්නේ. අන්න ඒ වගේ උපාධිය. ඒතර ඉන්ටර්නල් එන අයට හම්බෙන එකමද ඔයාලට හම්බෙන්නේ කියලා දැන්. ඒතර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙකක් නේ. මොකද ඉන්ටර්නල් දැන් සාමාන්‍යයෙන් University of Columbia School of Computing එන්න UCSC කියන එකට එන්න ඔයාලා ඒකේ තියෙන කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක මැත්ස් කරලා තියෙන්න ඕනේ. මැත්ස් කළාත් සාමාන්‍යයෙන් අඩුම ලොකු ඉසෙට් එකක් තියෙන අය තමයි කොළඹ කැම්පස් එකේ IT ෆැකල්ටි එකට එන්නේ. ඊට අමතරව තව ඕනම ස්ට්‍රීම් එකක කරන්න පුළුවන් ළමයින්ට ඩිග්‍රී එකක් තියෙනවා. ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියලා. ඒ වගේ ওই ඩිග්‍රී දෙක තමයි A level maths කරලා එන අයට සහ ඕනම ස්ට්‍රීම් එකකට එන්න පුළුවන්. ওই දෙක තමයි තියෙන්නේ. ඔය දෙකට සාමාන්‍යයෙන් එන්න A level පාස් වෙලත් ලොකු ඉසෙට් එකක් තියෙන්න ඕනේ කොළඹ කැම්පස් එන්න නම් ඔය කොහලා A level කරපුවා දන්නේ නැතිනේ. එතකොට එයාලට හම්බෙන ඩිග්‍රිය මොකද මේ හම්බෙන කියලා නැහැ. එතකොට ඩිග්‍රීස් දෙකක්නේ. අතර ඔයාලගේ ඩිග්‍රී එකම Bachelor in Information Technology. එයාලට හම්බෙන්නේ Bachelor of Science, Computer Science ඒ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වෙනස්. එහෙමයි කියලා ඔයාලට හම්බෙන වැලිඩිටි එක වෙනසක් නැහැ. මොකද එකම ඉන්ස්ටිටියුට් එකෙන් ඔෆර් කරන්නේ University of Columbia එකෙන් තමයි ඔෆර් කරන්නේ. කොහොමත් IT ෆීල්ඩ් එක ඇතුළේදී අංගිමල්ලි ඔයාලට ඩිග්‍රී එකක් කියන එක ඩිග්‍රී එකක් තිබ්බා කියලා ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් ස්කිල් එක හදා ගන්න ඕනේ. ඒ වගේ දේවල් එතකොට ඔයාලට ලෙක්චර් අපේ දැන් FIT එකට ජොයින් වුණොත් ලෙක්චරර්ස්ලාත් එක්ක කතා කරද්දී ඔයාලට තේරෙයි කොහොමද ඉන්ඩස්ට්‍රි එක තුළ ඔයාලගේ සාමාන්‍ය LinkedIn සෝෂල් මීඩියා එකක් තියෙනවා. LinkedIn හදාගෙන එක කනෙක්ෂන්ස් හදාගෙන සහ ඔයාලා ප්‍රොජෙක්ට්ස් තනියම ඔයාලා කරන්න ඕනි. කවුරුත් ඩිග්‍රියක් තිබ්බ කියලා මේ යන කාලෙදී ජොබ් එකක් හම්බ වෙනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නකෝ අනිවාර්යෙන් ඔයා ස්කිල් පර්සන් කෙනෙක් වෙන්න ඕනි. BIT කරන්න මැත්ස් A level වලින්ද C පාස් එකක් උනේ නැහැ නේ. ඔයා කම්බයින් මැත්ස් කරලා තියෙන්න ඕනේ නැහැ. BIT ඔයා මොන ස්ට්‍රීම් එකකින් හරි A level කරලා තියෙනක ප්‍රශ්නයක් නැහැ. A level ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. O level තමයි. O level මැත්ස් වලටයි ඉංග්‍රීසි වලටයි C පාස් එකක් තියෙන්න ඕනේ. ඔය O level මේ පාර ලියලා C පාස් එකක් චමෝද ලක්ෂණ ඔයා අපිට WhatsApp මැසේජ් එකක් එවන්න අපේ කෝඩිනේටර් කෙනෙක් ඔයාට හරියටම කියයි. මොකද ඔයාගේ O level ප්‍රශ්නේ ඔයාට කොහොමත් ලබන පාර තමයි BIT ඇප්ලයි කරන්න වෙන්නේ. මොකද ඔයාට මේ පාර ඉංග්‍රීසි වලට C පාස් එකක් නැති නිසා. FIT කරද්දී networking and Python උගන්වනවාද කියලා හිතෙනවා. Introduction to Programming part එකේදී ඔයාලට programming basic fundamentals කියනවා. net එකනොත් යම් ප්‍රමාණයක් කියනවා. deep යන්නේ නැහැ. මොකද මාස 3ක් course යන්නේ. ඩිග්‍රී එකේදී ඔයාලට ඒවා deep යනවා.
FIT ෆවුන්ඩේෂන් කෝස් එකේදී ඩීප් යන්නේ නැහැ. ඔයාලට ඒක අවශ්‍ය කරන ෆවුන්ඩේෂන් එක වැටෙනවා ඔය සබ්ජෙක්ට්ස් වල. තව ප්‍රශ්න තියෙනවා ඔයාලට දාන්න පුළුවන්. මට මිස් වෙච්ච ප්‍රශ්න තියෙනවා නම් very sorry. ගොඩාක් ප්‍රශ්න වැටෙනවා. ඔව් ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය ගයිඩ් එක අපි දෙනවා. ඒක අපි අවශ්‍ය කරන ගයිඩ් එක ඔයාලා අනිවාර්යෙන් දෙනවා. අපේ ලෙක්චරර් පැනල් එකත් අපි හොඳම ලෙක්චරර් පැනල් එකක් ඉන්නේ ඔයාලට. එයාලගේ තියෙන එයාලා මේ දක්වා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් එයාලා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් ඒ දේවල් වලින් අවශ්‍ය හැමදේම ගයිඩ් එක අපි ඔයාලට දෙනවා. ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඔයාලගේ ස්කිල් ඉම්ප්‍රූව් කරගන්නත් ඔයාලට කරන්න පුළුවන් අපි දෙන ගයිඩ් එක. බිට් එක ආයේ පටන් ගන්නේ කොච්චර කලින්ද? මේ බිට් එක පටන් ගන්න හැම අවුරුද්දකම අගෝස්තු මාසෙදී බිට් එකේ රෙජිස්ට්‍රේෂන්ස් එනවා. දැන් 2025 අගෝස්තු මාසේ එන නිසා තමයි අපි මේ බැච් එක ඔයාලව ඉක්මනට ගන්නෙ. මේ අපි ඉක්මනට ලෙක්චර්ස් උත් පටන් ගන්න එකයි. මේ සෙනසුරාදා ලෙක්චර්ස් පටන් ගන්නවා. ඊට කලින් ඔයාලා රෙජිස්ටර් වෙන්න. දැනටමත් ළමයි කියන්නේ අපි O level ඉවර වෙච්ච ළමයි බැච් එක උත් ගත්තා. ඒක නිසා අපි තව ගොඩාක් ළමයිව ගන්නෙ නැහැ. A level results ආපු නිසා තමයි අපි මේ ආයෙත් පොඩි ඔරියන්ටේෂන් එකක් තිබිලා මේ ඔයාලට මේක දැනුවත් කරේ. අපි සාමාන්‍යයෙන් මෙහෙම නෙවෙයි ඔරියන්ටේෂන් කියන්නේ ඔයාලගේ ලෙක්චරර්ස්ලා කියලා කතා කරනවා. ඒතකොට එච්චර අපිට ඉක්මනට ලෑස්ති වෙන වෙලාවක් තිබ්බේ නැහැ. මොකද ඔයාලට අපිට ඉක්මනට ලෙක්චර්ස් පටන් ගන්න ඕන නිසා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ නම් WhatsApp එකට අපි දාන්න කියලා කියමු නේද? ඔව් අපිට මොන ප්‍රශ්නයක් තිබ්බොත් මේ අපේ WhatsApp නම්බර් එකට දාන්න. ඔයාලා ඉන්න WhatsApp group එකේ admin නම්බර එක. ඒකට කෝල් කරන්න හරි මැසේජ් එකක් දාලා හරි ඔයාලට මොනවද දැනගන්න පුළුවන්. හරි පුතේ. එහෙමනම් ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ WhatsApp group එකේ admin තියෙන numbers වලට ප්‍රශ්න යොමු කරන්න කතා කරන්න මේ ගැටලු නිරාකරණය කරගන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ coordinatorsලා ඔයාලව contact කරගෙන ඒ අදාළ විස්තර සහ අවශ්‍ය තොරතුරු ඔයාලට ලබා